මේ වෙලාව වෙනකොටත් ඔයාගේ Facebook එක ඩිලීට් වෙන්න සස්පෙන්ඩ් වෙන්න Facebook එකෙන් රිමූව් කරන්න ඕන මට්ටමට අවිල්ල කළා දන්නවද? දන්නේ? එහෙනම් ටක් ගාලා බලා ගන්න එහෙම වෙලාද කියලා. ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ. දන්න කට්ටියක් ඉන්නවා නොදන්න කට්ටිය මෙහෙම බලා ගන්න. ඔයා යන්න ඔයාගේ Facebook එක ඇතුළටම. ඇතුළට කියන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක පැත්තට. ගිහිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් එක පැත්තේ දකුණු අත පැත්තේ තියෙනවා ඩොට් 3ක්. ඔන්න ඔය පේන විදියට. ඔය ඩොට් 3 ක්ලික් කරාම ප්‍රොෆයිල් ස්ටේටස් කියලා තියෙනවා බටන් එකක්. ආන්න එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට පෙන්නනවා ඔතන ඔයාගේ ප්‍රොෆයිල් ස්ටේටස් එක. ඒකේ ඔයාගේ මොන හරි ඉෂුව එකක් තියෙනවනම් ඔයාගේ ඔය account එක රතු පාටට පෙන්වනවා ඩොට් එකක්. එහෙම නැත්නම් කහ පාටට පෙන්වනවා. කිසිම අවුලක් නැත්නම් මෙවිල කොළ පාට නැත්තේ. no violations කියලා. එතකොට එහෙම නොවෙනවා නම් අනිවාර්යයෙන්ම රතු පාට වෙලා නම් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න. content දාන්දි අනුන්ගේ videos photos මොනවත් දාන්න එපා. පරිස්සමට ඉන්න අවුරුද්දක්. කහ පාට වගේ වෙලා නම් මාස 6ක් 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම අයින් වෙනවා. ඒක නිසා පරිස්සම් වෙන්න. ප්‍රොෆයිල් වල වගේම පේජ් වල බලන්න කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. අපේ Telegram group එකේ තියෙන මෙයාට ක්ලික් කරලා එන්න. ඒකට අවිල්ලා ඔයාගේ ඉෂුව එකක් තියෙනවා නම් අපිට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. අපි සපෝට් එකක් දෙන්නම් කොහොමද ඔවයින් අයින් වෙන්නේ කියලා. ජය වේවා.